මාසේ පෝය දවස. ඉතින් අද දවසේ මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා vlog එකකින් ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න තමයි මම හිතුවේ. ඉතින් අද දවසේ මුලින්ම කළේ අපිට හම්බුණා පොඩි පූස් පැටවු ටිකක්. ඉතින් අපි එයාලට බිස්කට් කන්න දීලා තමයි අද දවස පටන් ගත්තේ. කොහොමද බලන්නේ මේ දිනක ඉංග්‍රීසි පාට ඔක්කොම මික්ස් වෙලා. හරිය වෙනසක් එක්කම. වොෂ් දාලා තේ හදලා තේ බීලා තමයි අද අපේ දවස පටන් ගන්න. අපේ ජීවිතවල සමහර දවස් තියෙනවා අඩන්න තරම් දුකකුත් නැහැ. ඒ වුණාට hina වෙන්න තරම් මූඩ් එකකුත් නැහැ. ඔයාලට තිබිලා තියෙනවද ඒ වගේ දවස්? ඒ දවස් වලට අපි මොකද කරන්න ඕනේ? මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලාවත් අපිට හිතා ගන්න බැරි දවස්. ඉතින් ඒ වගේ දවස් වලට ඔයාගේ හිත සතුට වෙන ඕනම දෙයක් ඔයාට කරන්න පුළුවන්. සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය හංසිගේ දෑවේ නිලි හංසිගේ දෑව අපි දැන් පූජා කරන්න ආරයි යනවා පිරිකරක් ගෙනියනවා කියනවා මේ දිනේ පොලිසිය නේ මේකට යන්න බෑ ඉතින් අපි දැන් තව දවස් මේ දින ප්‍රශ්නෙට පොලිසියට තමයි යන්නේ එකමත් රටක ආයි අමාපේ මස් කැනියයි ඉන්නම් ආතිරේ ඔයාලා බලනවා ඇති අද මම මේ කොහෙද යන්නේ කියලා. අද මං යන්නේ අපේ කැම්පස් එක ඇතුලේ තියෙන පන්සලට. ඉතින් එතන මොන වගේ ලස්සන තැනක්ද කියලා ඕගොල්ලෝ එක මේ වීඩියෝ එකෙන් මං ෂෙයා කරගන්නවා. මල් ගත්තා නෙමෙයි මල් කඩාගත්තා. අනිත් එක්කලා ඉතින් බලමු නිහාන්ති කොච්චර මල් ගෙනෙයිද කියලා. අපි වගේ ඉක්මනට යනවා. මෙයා යනවා දැන් සල්ලි ගන්න. ඔන්න අපි කැම්පස් එක ඇතුලේ දැන් අපි යනවා අන්න අතන තමයි දැන් අපි අන්න අර හරිය සබරගම ගහලා තියෙන තැන තමයි මුණ්ඩුව තියෙන්නේ. ලෝකෙ කෙලවර දන්නේ නැතිවම පෙළුණා ලෝකාන්තයකට සාගෙන ස්වර්ගයා හොයා යන මුර්ගයන් නින්ද ලෝකෙක සොයනවා අපි වසන්තය වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා මල්ලලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රැකෑම වේලට පහුකරන් යන වන්දනා නඩ සොයනවා සුවාධ්‍යාත්මික මොකටද වසන්තේ අගමල් පිපෙනකන් නිරන්තරයේ දුක්
එකතු කරගෙන මේ තමයි ඉතින් අපේ කැම්පස් එක ඇතුළේ තියෙන පන්සල. එතන හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. ඉතින් පොය දවසේ මේ වගේ තැනකට එන්න හිතුවේ ඒක නිසාමයි. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ඊට පස්සේ කෑමත් අරගෙන අපිට ෆොටෝ කොපි ටිකක් ගන්න තිබ්බ. ඒවත් අරගෙන අපි දෙන්න ආයෙ අපි ඉන්න තැනට ගියා. ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි.